ඒ පාර මොකද්ද ප්‍රශ්නේ? ඒ පාර නෙමෙයි අම්පාරම වාතය ප්‍රශ්නේ. මොන මොගුලක්ද මේ? මගේ ජීවිතයට ඇවිල්ලා මගේ ජීවිතය අවුල් කරලා මං තමයි ප්‍රශ්න කියනවට මොකද තියෙන අයිතිය? හා? අයිතිය? අයිතිය තමයි ප්‍රොෆෙසර් වලින් අපි දෙන්න හදාගත්ත අයිතිය. බාගිටි වලින් අපි දෙන්න අයිතියක් හදාගත්තේ නැහැ. ඒ අයිතිය තනියම ඔයා හදාගත්තේ. ඔයා තමයි තනියම අයිති කරගත්තේ. කරුණාකරලා ඒක මතක තියාගෙන කතා කරන්න හරිද? අර රණ්ඩු වෙන්න ඕනේ. රණ්ඩු වෙමු. රණ්ඩු වෙමු. හරි. මාතාට රණ්ඩු වෙන්න. මට කවදාවත් භාගියක රණ්ඩු වෙන්න හම්බෙලා නැහැ. රයිට්. රණ්ඩු වෙමු. පළවෙනි කුණු හරි පොයා. ප්‍රොෆෙසර්ත් එක්ක ඉඳලා තමුසලත් පිස්සුවෝයි. පොඩ්ඩක් මාව තේරුම් ගන්නවකෝ. තව සති දෙකකින් මගේ කැම්පස් එක පටන් ගන්නවා. මොකට ඒතර යන්න වෙනවා. මොන් කොහොමද අවදාලා යන්නේ? මොන විකාරයක්ද මේ? රයිට්. ඔයා මෙහෙම කරන්න. මෙතන ගේට් එකෙන් එළියට ගිහිල්ලා කොළඹ බස් එකක් ගන්න. කොටුවෙන් බහැලා 138 බස් එක නැගලා විජයරාමයෙන් බහැලා එතනින් පයින් යන්න. සිම්පල් නේ. ඔයාට මා වීලෝකගෙද පේන්නේ? ඔයා හිතන්නේ ওই විදිය නම් ඔයාගේ ස්ටයිල් එක ඕක නම් ඔයා කොහොමත් මට විහිළුවක් ආ? මොනවාද අලෝ මේ කියවන්නේ? මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අද ගෙදර කවුරුත් නැහැ මේ වෙලාවේ. විමලත් මාකට් එකට ගිහිල්ලා. මේ අක්කර 8ට 10ට මින් අපි දෙන්න විතරයි. අපි දෙන්නට මෙහෙම chance එකක් කවදාවත් හම්බ වෙලා නැහැ. හරි. ඔයාට රණ්ඩු වෙන්න නෙවනේ. රණ්ඩු වෙමු. මම පටන් ගන්නම්. ඇත්තටම තමස මහ බූරුවෙක්. මම බූරුවෙක් තමයි මන්නේ.